ආයුබෝවන් හෙලබිස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අපි අදත් ඔයාල වෙනුවෙන් අරන් එවිත් තිනා තවත් වටිනා සොයන් රැකියා අවස්ථාවක්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම මතක් කරනවා ඔයා තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා තියාගන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු අපි අද ඔයාල වෙනුවෙන් අරන් ආපු සොයන් රැකියා අවස්ථාව මොකක්ද කියලා. අපි හැමදාම කොච්චරනම් රැකියා දැන්වීම් දකින්නවද නේද? හැබැයි ඒ අතරින් සමහර දැන්වීම් තියෙනවා හරියට මේ වගේ. පුදුම හිතන තරම් සරලයි, ඒ වගේම හරිම ප්‍රබලයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ පළවුණු මේ වගේ සරල දැන්වීමක් පිටුපස තියෙන sannivedana පාඩම් ගැනයි. මේ බලන්න දැන්වීමේ මුළු හරයම තියෙන්නේ මෙතන. කිසිම සංකීර්ණ වචනයක්වත් ලොකු පොරොන්දුවක් නැහැ. කෙලින්ම කාරණේට බහැලා. නිවසේ සිටම කපුරු බෝලේ පැකට් ඇසුරුම් කිරීම. මේ වගේ සරල බව තමයි තොරතුරු වලින් පිරිච්ච ලෝකයක මුලින්ම අපි අවධානය යොදගන්නේ. හොඳයි. ඉතින් අපි හැමෝම එකම තැන ඉන්න ඕන නිසා මේ රැකියාවෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගමු. හරිම සරලයි. කපුරු බෝල අරගෙන එයාලා දෙන පැකට් වල අසුරලා ආපහු එයාලට දෙන එක. එච්චරයි. හරි. අපේ විග්‍රහයේ පළවෙනි කොටස සුදුසුකම්. බලමු මේකට කොහොමද හැමෝටම වගේ ආරාධනා කරලා පියෙන්නේ කියලා. බලන්නකෝ අවශ්‍ය සුදුසුකම් දෙකක් විතරයි තියෙන්නේ. ඒ දෙකත් හරිම සරලයි. එකක් ලංකාවේ ඕනම පැත්තක කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අනික වයස අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. අන්න එච්චරයි. වෙන කිසිම දෙයක් අධ්‍යාපන සුදුසුකමත් පළපුරුද්දක්වත් මුකුත්ම ඉල්ලලා නැහැ. මෙන්න මේක තමයි තියෙන එකම සීමාව. වයස 18ට වැඩි වීම. මේක සරල නීතිය නිසා ඇත්තටම වැඩිහිටි ඕනම කෙනෙකුට මේ අවස්ථාවට දොර ඇරෙනවා. මේක හරිම වැදගත් කාරණයක්. ඉතින් මෙතන තියෙන තීරණාත්මක කාරණේ තමයි මේ. මේ අවම සුදුසුකම් පිටිපස්සේ තියෙන උපාය මාර්ගය තමයි පුළුවන්තරම් ලොකු පිරිසක් මේකට ආකර්ෂණය කරගන්න එක. ඉන්න තැන, ඒ කියන්නේ භූගෝලීය සීමා අයින් කරලා, පළපුරද කියන බාධකයත් සම්පූර්ණයෙන්ම අයින් කරලා. හරි, දැන් අපි යමු දෙවැනි කොටසට. ඒ තමයි කාර්ය පැහැදිලි කිරීම. බලමු මේ වැඩේ කොච්චර සරලවද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. මුළු වැඩේම ඒ කියන්නේ ජොඩ් එක හරිම සරල පියවර 3කට කඩලා තියෙන විදිය බලන්න. 1. යාළ කපුරු බෝල දෙනවා. 2. අපි ඒක දීලා තියෙන පැකට් වලට හරියට අහුරනවා. 3. අහුරපු පැකට් ආයෙත් යාළට දෙනවා. එච්චරයි. මේක ඇහුවම ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේක නම් මටත් කරන්න පුළුවන් වැඩක් කියලා නේද? හිතන්නකෝ අයදුම් කරුවෙක්ට තවමත් පොඩි හරි චකිතයක් තියෙනවා නම් ඒකත් නැටි කරන්න මේ දැන්වීම දරන උත්සාහය. යාළ කියනවා ඔයාලා සම්බන්ධ වුණාට පස්සේ අපි නොමිලේ ඔන්ලයින් ට්‍රේනින් එකක් දෙනවා කියලා. ඒ කියන්නේ කිසිම දෙයක් ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි, තුන්වෙනි කොටස ඕනෙම කෙනෙක්ට වැදගත්ම දේ. ඒ කියන්නේ සල්ලි හම්බ වෙන්නේ කොහොමද, සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපි බලමු ඒ ගැන. ගෙවන ක්‍රමයත් හරිම සෘජුයි. හරිම කෙලින්. ඔබ වැඩ කරන ප්‍රමාණයට තමයි ගෙවන්නේ. සතියකට අසුරන පැකට් ගාන අනුව තමයි ගෙවීම තීරණය වෙන්නේ. මේකන් පැහැදිලි වන්දි ගෙවීම කෙලින්ම කරපු වැඩේට සම්බන්ධයි කියලා. ගෙවීම් ක්‍රියාවලියත් බලන්නකො කොච්චර පැහැදිලිද කියලා. සතියෙන් සතියට, පැකට් ගානට, කෙලින්ම බැංකුවට. මෙතන කිසිම අවිනිශ්චිත තත්ත්වයකට ඉඩක් තියලා නැහැ. මේකෙන් අයදුම් කරුවෙක්ට ලොකු විශ්වාසයක් සහ ස්ථාවර බවක් දැනෙනවා. එහෙනම් දැන් ස්වයන් රැකියාවට අදාළ ඔක්කොම විස්තර ඔයා දැනගත්තනේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද ඔයා මේ ස්වයන් රැකියා අවස්ථාව එක්ක නිවැරදිව සම්බන්ධ වෙන්නේ කියලා. ඊටාම පහසුවෙන් වගේම 100%ක්ම නොමිලේ ඔයාට මේ ස්වයන් රැකියාව සමග සම්බන්ධ වෙන්න පුරුවන්. ඒකට ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔයාලට ලබා දීලා තියෙන මෙන්න මේ ලින්ක් එක ඔබන එක. දැන් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන පහලින් තියෙන join කියන බටන් එක ඔබලා එතනට ඔබේ නම සහ දුරකථන අංකයක් ඇතුළත් කරන එක විතරයි. ඉන්පසු වැඩ කරන දින 2ක් හෝ 3ක් ඇතුළත අපේ ආයතනයේ විසින් ඔයාව මේ සඳහා සම්බන්ධ කර ගැනීම සිදු කරනවා. මේ විදිහට ඊටම පහසුවෙන් ඔයාට රැකියාව එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ගැන ඔයාට තවත් මොනවා හරි දැනගන්න තියෙනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.